සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SA3000 YouTube channel එකත් එක්ක. ඉතින් මගේ යාළුවෝ කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් live withdrawal එකක් තමයි කරන්න හදන්නේ. ඉතින් මගේ යාළුවනේ එකතු වෙන්න subscribe කරලා එකතු වෙන්න SA3000 එක්ක මේ වගේ විශ්වාසවන්ත දේවල් ටිකටම බලන්න පුළුවන්. withdrawal ගන්න පුළුවන් දේවල් විතර අපේ YouTube channel එකේ කතා කරන්න. ඉතින් මේ තියෙන්නේ සැප්තැම්බර් 1 වෙනිදා මට හම්බෙච්ච payment එක මම දැන් දවසකට දෙකකට විතර කලින් withdrawal එකක් දැම්මා. අපේ personal hub account එකේ withdrawal එකක් දැම්මා. ඒක ඔන්න මට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම පල්ලෙහා තියෙන්නේ ඒ තියෙන්නේ ඔයාලට දාපු withdrawal දෙකක් ඕජෝසා තව website එකක ඔය විදිහට රුපියල් 2000 ගාණක් රුපියල් 300 ගාණක් ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. මගේ account එකේ තියෙනවා රුපියල් මේ වෙනකොට 58627ක්. ඉතින් හරි අපි යන්නේ අද තවත් ටිකක් ලොකු withdrawal එකක් කරන්න මේ වෙබ්සයිට් එකේ නම CoinFairU. මේ සම්බන්ධයෙන් ඔයාලට මම පළල description එකේ link එකක් දාලා තියන්නම් මේ site එකේ register වෙන්නේ කොහොමද කියලා. ඒ සම්බන්ධයෙන් මම හදලා තියෙන වීඩියෝ එක. ඊටමත් trusted website එකක්. ඉතින් අද මම කරන්න හදන්නේ සතෝෂි 59354ක් withdrawal කරන්න ලොකු withdrawal එකක්. ඩොලර් 6ක් වගේ කිට් වෙන ප්‍රමාණයක් තමයි withdrawal කරන්න හදන්නේ. ඉතින් මගේ යාළුවනේ මේ වෙබ්සයිට් එක චුට්ටි හඳුන්වීමක් කරන්න. මේ වෙබ්සයිට් එකේ මහ ලොකු දෙයක් නෑ. ඔයාලට සතෝෂි හොයන්න පුළුවන් දවසකට 300ක් නැත්නම් 400 500ක් වගේ ප්‍රමාණයක් මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් සතෝෂි කියන්නේ මේ නෝට බිට්කොයින් එකේ තියෙන කොඩිම අංශුව නැත්නම් පොඩිම අංශුව තමයි සතෝෂි කියන්නේ. මේ සතෝෂි කලෙක්ට් වෙලා තමයි බිට්කොයින් කියන කරන්සි එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට 59354ක් තියෙනවා මගේ සතෝෂි. මම මේක withdrawal කරන්න හදන්නේ. ඉතින් මේ withdrawal එක කරන්න මගේ BTC wallet එක මගේ ඇවිල්ලා Coinbase එකට තමයි මේ withdrawal එක කරන්නේ. අපි බලමු කොහොමද withdrawal එක කරන්නේ කියලා. ඉතින් මගේ යාළුවනේ මෙතන ඔයාගේ සතෝෂි 10000ක් තියෙන withdrawal එකට ඉතින් ඒක දවස් 3කින් 4කින් වගේ කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් මොන මම ටික දවසක් වැඩ කළා ටිකක් සතෝෂි ටිකක් එකතු කරලා withdrawal එක දාන්න ඕනින්ද ඔන්න withdrawal එක දාන්න හදන. ඉතින් අපි බලමු withdrawal එක කොහොමද කරන්න කියලා. මේ විදිහට තියෙනවා withdrawal ගේ option එක. මම දැනටවත් මගේ Coinbase එකේ wallet address එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් Coinbase එකට මේක දාගන්න. Coinbase එක හරි blockchain හරි ඊට තමතරව bitpay wallet එකට හරි දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ විදිහට withdrawal ප්‍රමාණය දාන්න. මම මෙතන දානවා medium withdrawal එක මෙයාලා දාලා තියෙන සතෝෂි 10000යි කියලා දාලා තියෙන්නේ. ඉතින් මම දාගන්න සතෝෂි 59000 ගානම ආය බලමු 59000 හරි සතෝෂි 59354ක් තමයි withdrawal එක කරන්න හදන්නේ. amount එක මම මෙතනින් දාන්නම් සතෝෂි ඔය විදිහට 59354ක් විතර ඔය දීලා withdrawal එක ඔය විදිහට දාන්න කියලා කියන. ඊට පස්සේ අපේ email එකට මෙයාලා කොච්චර trusted ද කියලා බලන්න email එකට මෙයාලා ශනිකව mail එකක් කරනවා confirmation email එකක් click කරන්න බලලා code එකක් මෙයාලා අපිට එවනවා. ඒ code එක අපි ගමු මෙතනින්. මෙයාලා එවන code එක මෙන්න ඔයාලට පේනවා. තප්පර ගණක් ගන්න. withdrawal එක දාලා Coinbase එකට ඔන්න ආවා. ඔයාලට withdrawal එක ඇවිල්ලා තියෙන එක confirm කරන්න කියලා code එක මේකෙන් මට එවලා තියෙන. අපි බලමු මේ code එක මෙතනින් අරගෙන මොකද්ද මේ code එක කියලා. ඉතින් ඔය විදිහට තියෙනවා මෙන්න code එක. මේ code එක ඔය විදිහට copy කරගත්තා. මේ විදිහට මෙතන ගෙනාවා enter code මේ විදිහට දාලා confirmation එක දැම්මා. හරි ඔන්න your withdrawal request has been sent කියලා වෙනවා. ඉතින් මේ විදිහට පැය 48ක් වගේ කාලයක් ඇතුළත ඊළඟට මගේ මෙතන wallet එකට මේක ඇඩ් වෙනවා. ලංකාවෙන් සාමාන්‍ය ලංකා රුපියල් වලින් සාමාන්‍ය දැන් 180 ඩොලර් එකක් මේ වෙනකොට 187.12ක් වගේ තිබ්බ උදේ බලනකොට දැන් ඉතින් 111යි. රුපියල් අඩුම තරමේ රුපියල් 1000කට 1500 රුපියල් 1300කට වගේ අපිට තමයි withdrawal එක කරේ. ඉතින් යාළුවනේ ඔන්න ඔක තමයි withdrawal එක. ඉතින් මේ වෙබ්සයිට් එකත් ගොඩක් සුවර් වෙබ්සයිට් එකක්. මම දිගු කාලෙ මේ වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යනවා. ඉතින් සල්ලි ගන්න පුළුවන් බය නැතුව වැඩ කරන්න. Coinbase එකට ගන්න පුළුවන් bitpay එකට ගන්න පුළුවන්. ඉතින් ඔක තමයි withdrawal එක. ඉතින් මගේ යාළුවනේ මේ වගේ අලුත් දේවල් මේ වගේ විශ්වාසවන්ත දේවල් දිනපතා නරඹන්න subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ YouTube channel එකත් එක්ක ඔයා පල්ලෙහා තියෙන අතපර subscribe button එක click කරන්න. ඊට පැත්තේ තියෙන bell icon එක මේ icon දෙකම click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ ළඟටම
ඒ වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. කමෙන්ට් එකක් දාන්න ඔය තේරුණු තැනක් තියෙනවනේ. ඉතින් තවත් වීඩියෝ එකක් අපි හමු. ඉතින් මේ විද්‍රෝවල් එක මම කරන්න හිතුවේ ඔයාලට ගොඩක් විශ්වාසවන්ත සයිට් මේවා ඉතින් බොරු ෆේක් දේවල් ෆේක් ඇප්ලිකේෂන්ස් එම අම්බානකට මේ දවස්වල තියෙනවා. ඉතින් ඩොලර් 7ක් ගෙවනවා කියනවා රෙජිස්ටර් වෙනකොට ඊට ඩොලර් 5ක් ගෙවනවා කියනවා. ඒවා ඉතින් සුරංගනා ගත්තා ඒවා බොරු. ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් දාන ඉස්සර මේ ළඟදී ඉඳන් ගොඩක් ෆේක් ඇප්ලිකේෂන්ස් වගේක් ඇවිල්ලා තියෙනවා කට්ටියත් එක්ක ඇනිලා ඉන්නේ ඒ ඇප්ලිකේෂන්ස් බලාගෙන මම ඉස්සරහ වීඩියෝ එකක් කරන්නම් ඔයාලට කොහොමද ඇත්තටම විඩ්‍රෝවල් එකක් ගන්න සයිට් එකක් කොහොමද හඳුනාගන්නේ මොන වගේ ලක්ෂණ වගේ තියෙන්නේ ඒ ආදිකින්ද මම ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා එන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා